තෙරුවන් සරණයි යාළුවනේ සුබ දවසක් වේවා ඔයාලට. ඔන්න අදත් ටීවී රිපෙයාර් එකක් සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන ආවා පුරුදු විදිහටම. මේක Panasonic ටීවී එකක්. යාළුවනේ Panasonic ටීවී වලට විතරක් නෙමෙයි ඕනෙම CRT ටීවී එකකට එන ලෙඩක් තමයි මේක. ඔයාලට පේනවා ඇති මේ විදිහට. තනි කෙලින් නැතුව උඩ පටියයි යට පටියයි දෙපැත්තම නිකන් ඇද වෙච්ච ගතියකට ඇවිල්ලා තියෙන vertical ලෙඩක්. ස්ක්‍රීන් එකේ සාමාන්‍ය vertical අවුල් එන්නේ තනි කෙලින් බාර් එකක් විදිහට නැත්තම් තනි ඉරක් විදිහට මේකේ රේඛා ටික ඇදයි. මෙහෙම වෙන්නේ යාළුවනේ යෝක් කොයිල් එක සවුත් වෙච්චාම යෝක් කොයිල් එකේ vertical පැත්තේ කම්බි වල ඩැමේජ් එකක් වෙච්චාම තමයි ඔය ලෙඩේ එන්නේ. ඔයාලට පේනවා ඇති vertical වලට සම්බන්ධ වෙන කොයිල් ටික තමයි පිටපැත්තේ තියෙන්නේ. මේක horizontal කොයිල් එක ඇතුලේ තියෙන්නේ. මේ තියෙන යාළුවනේ vertical කොයිල් දෙකට ගියපු පාත් ටික නැත්තම් කම්බි ටික. මම වැඩ කරන තැන හින්දා යාළුවනේ හරියට වීඩියෝ කරගන්න නම් බැරි වුණා. මේ එක කොයිල් එකක් ගලව ගත්තා මම. ගලවලා මල්ටිමීටරේ එක ප්‍රොබ් එකකට සම්බන්ධ කරගත්තා. අනිත් ප්‍රොබ් එකට ගාවලා බලමු කොයිල් එකේ ඕම්ස් ගානක් පෙන්නනවද කියලා. මේක ඕම්ස් 20ක් 30ක් විතර යන්න ඕනේ. සමහර කොයිල් වල නම් ඕම් 10 15 විතරක් තියෙනවා. ටීවී එකෙන් ටීවී එකට වෙනස් මේක යෝක් කොයිල් එක. මතක තියාගන්න යාළුවනේ මේ යෝක් කොයිල් උඩයි යටයි දෙපැත්තම එක සමාන ඕම්ස් ගානක් පෙන්වන්න ඕනේ. මේකේ කිසිම වැලියු එකක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේක කොයිල් කම්බියක් කොහෙන් හරි කැඩිලා තියෙන්නේ. තනි කොයිල් කම්බියමයි පොටවල් දාලා මේක වටේට ඔතලා තියෙන වලට පේනවා ඇති. කොටස් දෙකකට බෙදලා වෙන් කරලා තියෙනවා ඒක. හරි යාළුවනේ එහෙනම් අපි බලමු කොයිල් එකක් නැත්නම් යෝක් කොයිල් එකක් කොහොමද මල්ටිමීටරයකින් චෙක් කරගන්නේ හොඳයිද නැද්ද කියලා. vertical පැත්ත යෝක් කොයිල් එකේ කොහොමද හදාගන්නේ කියලා අපි බලමු. මේ තියෙන්නේ යෝක් කොයිල් එකක් මම පරණ ටීවී එකකින් ගලව ගත්තා. මේක මේ පිටපැත්තේ කම්බි ටික තමයි vertical පැත්තට සම්බන්ධ වෙන්නේ නැත්නම් vertical විදිහට ස්ක්‍රීන් එක ඇදලා දෙන්නේ ඔය වටේ තියෙන කම්බි ටිකෙන්. ඒකට සම්බන්ධ වෙන වයර් දෙක තමයි යාළුවනේ මේ තියෙන්නේ. බෝඩ් එකට සම්බන්ධ වෙන ක්ලිප් එක. යාළුවනේ ඉස්සරහා පැත්තට වෙන්න තියෙන්නේ vertical සම්බන්ධ කම්බි ටික හයි වෙන පින් ටික මේ තියෙන්නේ. මේ මැද පින් එක තමයි උඩ කොයිල් එකයි යට කොයිල් එකයි සම්බන්ධ කරලා තියෙන එකට සීරියස් වෙන්න. මේක සීරියස් කරලා තියෙන්නේ මේ කොයිල් එක. මේක එක පැත්තක් යාළුවනේ මේ කොයිල් එකෙන් කම්බියක් ඇවිල්ලා ඒ පින් එකට යනවා. ආයේ මේ පැත්තෙන් ඇවිල්ලා මේ කොයිල් එකට සම්බන්ධ වෙනවා මැද පින් එකට. ආයේ උඩ තියෙන කොයිල් එකක් මැද පින් එකට සම්බන්ධ වෙලා මේකෙන් කොයිල් එකක් එනවා ආයේ මේ පින් එකට. ඒ විදිහට උඩ කොයිල් එකයි යට එකයි දෙකම සීරියස් කරලා අරන් තියෙන්නේ. රිපෙයාර් එකට පහසු වෙන්න තමයි මැදින් පින් එකක් දාලා වෙන් කරලා තියෙන. ඔයාලට පේනවා ඇති මේක ටීවී බෝඩ් එකට සම්බන්ධ වෙන්නේ. horizontal වලට සම්බන්ධ වයර් දෙක වෙනමත් vertical වලට සම්බන්ධ වයර් දෙක වෙනමත් තියෙනවා. මේ තියෙන්නේ horizontal කොයිල් එක. මෙතනින් ගිහින් යාළුවනේ යෝක් කොයිල් එකේ ඇතුළට ගිහින් තියෙනවා කොයිල් එක මේ විදිහට. මේ වයර් දෙක horizontal වලට මේ පින් දෙක horizontal වලට යන්නේ යාළුවනේ පිටිපස්සේ දෙක යෝක් කොයිල් එකේ. ඕනෑම ටීවී එකේ එහෙමයි ඉස්සරහ දෙක vertical. පිටපැත්තේ කොයිල් වලට ඉස්සරහා පින් දෙක යනවා. පිටිපස්සේ පින් දෙක මේ horizontal පැත්තට යනවා. මේ තියෙන්නේ horizontal කොයිල් එක. යාළුවනේ හැම කොයිල් එකම හැම ටියුබ් එකටම ගැලපෙන්නේ නැහැ. ඒ වර්ගෙට ඒ කොයිල් එකමයි ගැලපෙන්නේ. ඒක නිසා යෝක් කොයිල් එකින් එකට මාරු කරන්න බෑ ඕන විදිහට. මේ තියෙන්නේ යාළුවනේ මං ගලව ගත්තු එකක්. ඔයාලට පෙන්වන්න ඕන නිසා ගත්තේ. මේ වටේ තියෙන කොටස තමයි මේක. මේ විදිහට තමයි එන්නේ. හොඳ ගම් එකක් දාලා අලවලා තියෙන්නේ මේක තදට ගලවන්න බෑ. ඇතුලේ කොටස පිච්ච වුණාම ඉතින් කොයිල් එක අයින් කරන්න තමයි වෙන්නේ යෝක් එක. මේක පිච්චිච්චාම යාළුවනේ එච් අවුට් යනවා. දාන එච් අවුට් එක යනවා ඇතුලේ තියෙන horizontal කොයිල් එක ෂෝට් වුණාම.
මේ හොරිසොන්ටල් කොයිල් එක ෂෝට් වුනහම යාළුවනේ ලේසියක රිපෙයාර් කරගන්න බෑ. මේ තියෙන්නේ තව ටීවී එක කොයිල් එකක්. ඔයාලට පේන්නේ නැති වෙනස්. යාළුවනේ කොයිල් එක ඇතුලේ නිකන් කළු පාට වෙලා දුම් ඇදිලා වගේ තිබ්බට ඒ පිච්චිලා නෙමෙයි කාලයක් යද්දි ඕකට ඇතුලේ ඇති වෙන මැග්නට් ගතියත් එක්ක වටේ තියෙන දූවිලි ඇදලා අරන් ඔහම කළු පාට වෙනවා යාළුවනේ. ඔයාලට පේන්නේ නැති මේකෙත් හොඳටම කළු වෙලා තියෙන්නේ උනාට මේවා පිච්චිලා නැහැ. මේ යෝක් එකේ න වටේ තියෙන කම්බි කැඩිලා තියෙන්නේ ඇලුමිනියම් කොයිල් එකක් නිසා. ඔයාලට පේනවා ඇති මෙතන කම්බිය කැඩිලා තියෙන්නේ පිටි වාගේ වෙලා. මේ විදිහට කම්බි කැඩිච්චාම යාළුවනේ කොයිල් දෙක අතර තියෙන සම්බන්ධය නැතුව යනවා. කොයිල් දෙක මං කිව්වා ඔයාලට සීරියස් කරලා තියෙන්නේ උඩ එකයි යට එකයි. ඒක අතර තියෙන සම්බන්ධය නැති වෙනවා. ඒක කම්බියක් කැඩිච්ච ගමන්. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ මං ඔයාලට ඉස්සරලා ටීවී එකේ පෙන්වුවා වාගේ බලා ගන්න පුළුවන් නිකන් රැල්ලක් වාගේ රැලි ගතියට වාගේ තියෙන vertical ලවුලක් බලා ගන්න පුළුවන් ටියුබ් එක මැද හරියෙන් යාළුවනේ. හරි මම මල්ටිමීටරේ ඕම්ස් වලට දාගෙන මේකේ දෙපැත්තේ පින් දෙකට තියා ගන්නවා. ඔයාලට පේනවා ඇති කිසිම සම්බන්ධයක් පෙන්වන්නේ නැහැ. මේකේ හොරිසොන්ටල් පැත්තට තියලා පෙන්වන්න යාළුවනේ ඕම්ස් 4.78ක් විතර පෙන්වනවා හොරිසොන්ටල් කොයිල් එක. ඒ කියන්නේ මේකේ හොරිසොන්ටල් එක හොඳයි. හරි යාළුවනේ මේ කොයිල් එක මොකවත් අවුලක් නැහැ හොඳ එකක්. මේකේ vertical පැත්ත මම ඔයාලට පෙන්වන්නම් මල්ටිමීටරෙන් බලාගන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම හොරිසොන්ටල් පැත්ත බලමු මේකේ. ඔයාලට පේනවා ඇති ඕම්ස් 4.1ක් පෙන්වනවා. මේ වාගේ පෙන්වන්න ඕනේ යාළුවනේ හොඳ කොයිල් එකක් නම්. සමහර කොයිල් තියෙනවා හොරිසොන්ටල් එක පිච්චිලා ඇතුලේ කම්බි ලීක් වෙලා ඒත් ඔය විදිහට පෙන්වනවා. හැමුණොත් හොයාගත්තා යාළුවනේ දාන එච් අවුට් පිච්චෙනවා. හරි යාළුවනේ vertical කම්බි දෙක බලමු අපි. ඉස්සරහට වෙන්න තියෙන vertical දෙක 7.4ක් පෙන්වනවා. කොයිල් දෙකේම සම්බන්ධය තමයි යාළුවනේ ඔය තියෙන්නේ 7.4ක්. ඔයාලට පේනවා ඇති එක වයර් එකක් සම්බන්ධ වෙන මේ කොයිල් එක ගිහිල්ලා උඩ තියෙන වයින්ඩින් එකට වැටිලා තියෙනවා. මෙහෙම එතිලා වටේට එතිලා ඇවිල්ලා මෙතනින් ඔහම ආයේ පොටක් අරගෙන මේකේ මැද පින් එකකට සම්බන්ධ කරලා තියෙනවා මේ විදිහට. ආයේ මෙහෙම එතනින්ම කම්බි පොටක් අරගෙන යට කොයිල් එකේ වයින්ඩින් ටික දාලා තියෙනවා. මෙහෙම වටේට ඔතලා අරගෙන ආයේ මෙතනින් කම්බි අරගෙන ගෙනihin අනිත් පැත්තේ වයර් එක සම්බන්ධ වෙන තැනට හයි කරලා තියෙනවා මේ විදිහට. වයර් දෙකට කම්බි දෙක හයි කරලා තියෙන්නේ මෙහෙම. මේ කොයිල් දෙක සීරියස් කරලා අරන් තියෙන්නේ යාළුවනේ. මෙතන එක කොයිල් එකක් උඩ මෙහෙම මේ කෑලි දෙක වෙනම ගලවන්න පුළුවන් රිපෙයාර් කරද්දී යාළුවනේ මම ඔයාලට ගලවලා පෙන්නන්නම්. ආයෙ යට තව කොයිල් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි vertical පැත්තේ යෝක් කොයිල් එක හැදිලා තියෙන්නේ. මේ කම්බිය යාළුවනේ ගිහින් කොයිල් එකේ වයින්ඩින් ටික එතිලා ඇවිල්ලා ආයෙ මෙතනින් අරගෙන මැද එකට සෙට් කරලා තියෙනවා සීරියස් කරන්න. අපි බලමු මේකේ වැලියු එක කොහොමද කියලා උඩ කොයිල් එකේ. මේක පිච්චිලා නැහැ යාළුවනේ කිසිම ඕම්ස් ගානක් පෙන්වන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මේකේ 4ක් පෙන්වනවා ඕම්ස් 4.1ක් 2ක් විතර. ඒ කියන්නේ මේ කොයිල් කම්බි ටික හොඳයි සම්බන්ධ වෙලා තියෙන්නේ කිසිම තැනකින් ඩිස්කනෙක්ට් වෙලා නැහැ. කොයිල් කම්බියක් කැඩිලා නැහැ හොඳයි. අපි බලමු මේ යට කොයිල් එක කොහොමද කියලා. ඒකේ ඕම්ස් ගානත් බලමු. මේ කම්බිය මෙතෙන්ට සෙට් කරලා තියෙනවා. ආයෙ මෙහෙම යටින් අරගෙන මේ යට කොයිල් එක මේ තියෙන්නේ. මෙත් කම්බිය මෙහෙම අරගෙන මැද පින් එකට සෙට් කරලා තියෙනවා සීරියස් වෙන තැනට. මේක සීරියස් වෙන පින් එක යාළුවනේ කොයිල් දෙක. මේ කොයිල් එක මෙතනින් ඇවිල්ලා හයි වෙලා තියෙන. අපි බලමු මේක කොහොමද කියලා. කොයිල් දෙකේම ඕම්ස් ගාන එකම ගානක් වෙන්න ඕනේ යාළුවනේ. හරිනම් ඔයාලට පේනවා ඇති 4ක් 3.9ක් වාගේ පෙන්නනවා. මේකේ 3.8ක්
විතර පෙන්නනවා. ආයෙ දෙපැත්තම තියපුවාම 7.6ක් තියෙනවා. මේ කොයිල් දෙක සීරියස් වෙලා තියෙන යාළුවනේ. ඒක නිසා කොයිල් දෙකේම එකතුව තමයි ඔය තියෙන්නේ ඔය විදිහට. හරි යාළුවනේ. මේ කොයිල් එකයි යට එකයි උඩ එකයි අපි බලමු කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මම කොලයක මේ විදිහට ඇඳ ගන්නම් කොයිල් එක. අපිට තව චුට්ටක් තේරුම් ගන්න පහසු වෙන්න මගේ රිපෙයාර් කරන්න පුරුදු වෙන යාළුවෝ ගොඩක් ඉන්නවා ටීවී රිපෙයාර් වලට ආස කරන කට්ටිය. මට චිත්‍ර අඳින්න නම් දැනෙන්නේ නැහැ. ඉතින් පුළුවන් විදිහට ඇඳලා පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට කොයිල් එක සම්බන්ධ වෙන ප්ලේට් එක වගේ කෑල්ල ඇඳ ගන්නවා. මෙතනින් ඔහම වයර් දෙක ගිහින් තියෙනවා යාළුවනේ. දෙපැත්තේ වයර් දෙක බෝඩ් එකට සම්බන්ධ වෙන එක වර්ටිකල් පැත්තට. ආයේ මේ තියෙන වර්ටිකල් වයර් දෙක. හරි යාළුවනේ මේ විදිහට කොයිල් එක ගත්තාම මේකේ දෙපැත්තේ පින් දෙකක් දාලා තියෙනවා යාළුවනේ. මේ දෙක පරිස්සමට ගලව ගන්න කොයිල් ඩැමේජ් වෙන්නේ නැති වෙන්න. අනිත් පැත්තෙත් එකක් තියෙනවා ඒකත් ගලව ගන්නවා. මේ දෙක ගලවන්න ඕනේ යාළුවනේ. යෝක් කොයිල් එකේ පැති දෙක ගලව ගන්නවා නම් ආයේ මේක හයි කරනකොට මෙහෙම තියලා තද කරන්න නිකම්ම ලොක් එක වැටෙනවා. ඔයාලට පේනවා ඇති මේ කොයිල් එකට ගම් එකක් දාලා තියෙනවා. මේක ගලව ගන්න යාළුවනේ රත් කරන්න ඕනේ හොට් ගන්න එකකින් වගේ. මම මේක රත් කරනවා. ටිනර් දාපුවාමත් මේ ගම් එක ගැලවෙනවා. ග්ලූ ස්ටික් වගේ එකක් තමයි වක් කරලා තියෙන්නේ. ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් කොයිල් එක රත් කරපුවාම. වැඩි රස්නෙට අල්ලන් ඉන්න එපා. ඉස්සරහා නිකන් ප්ලාස්ටික් ගතියට වාගේ තියෙන කොටසක් තියෙන්නේ කුණු වෙලා යන්න පුළුවන්. ඒක නිසා ගම් ටික කුණු වෙන ගානට විතරක් රත් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ විදිහට නිකම්ම රබර් එක වාගේ ගැලවිලා එනවා මේක. පොඩි ප්ලැට් නියනක් වාගේ අරගෙන මේක ගලව ගන්න පුළුවන් යාළුවනේ. ඔයාලා මේ කම්බි ගලව ගනිද්දී පොඩ්ඩක් මාක් එකක් දාගන්න. නැත්තම් පැටලෙයි. කම්බි පැටලුණාට පිච්චෙන්නේ නැහැ යාළුවනේ ලේසියකට. රූප උඩ යට මාරු වෙලා පේනවා සමහර විට. සමහර වෙලාවට ස්ක්‍රීන් එකේ දෙපැත්ත මාරු වෙනවා. ඒ කියන්නේ වම දකුණට යනවා දකුණ වම් පැත්තට යනවා. නැත්තම් රූප ඔළුවෙන් හිටගෙන වාගේ පේනවා මේ යෝක් කොයිල් එකේ කම්බි මාරු වුණාම. ඒ වාගේ රූප අවුල් ආවොත් යාළුවනේ උඩ යට මාරු වෙලා આવොත් කොයිල් පොඩ්ඩක් එහාට මෙහාට මාරු කරලා බලන්න. වම් පැත්තේ අමුණපු එක දකුණු පැත්තට අමුණලා බලන්න. ඒ විදිහට ඔයාලට පේනවා ඇති මේ විදිහට ඔක්සයිඩ් වෙලා තියෙන මේක ඇලුමිනියම් කොයිල් එකක්. හොඳටම සවුත් වෙලා තියෙන්නේ. ඔයාලා කොයිල් කම්බි ගලව ගනිද්දි ගලව ගන්න තැනටයි කම්බි කෑල්ලටයි පොඩි මාක් එකක් තියාගන්න. නැත්තම් හොඳට මතක තියාගන්න. ඒක ලේසි. නැත්තම් ලොකු අමාරුවක වැටෙනවා. පළවෙනිම පාර ගලවන්න ගියාපුවම හොයාගන්න අමාරුයි කොතෙන්ටද ආවේ කියලා කම්බි ගොඩක් නිසා. මම මේ වගේ ප්ලැට් නියනක් අරගෙන ගලව ගන්නවා යාළුවනේ. කොයිල් කම්බි තියෙන හරියට ප්ලැට් නියන දාලා අල්ලන්න එපා. කම්බි ඩැමේජ් වෙන්න පුළුවන්. එක පැත්තක් මේ විදිහට ටිකක් උස්ස ගන්නවා. ගම් එකක් ටිකක් තදට වැටිලා තියෙන්නේ. ආයෙ අනිත් පැත්තෙනොත්
උස්ස ගන්නවා යාළුවනේ. එතකොට ඔයාලට පේනවා ඇති නිකම්ම මේක ගැලවිලා එනවා. දාලා තියෙන ගම් එක මම තව චුට්ටක් රත් කරගන්නවා. හයිය ගතිය වැඩි නිසා ගම් දාලා තියෙන තැන් වලින් ගලවද්දී යාළුවනේ පරිස්සමට ගලවන්න. කම්බි කැඩෙන්න පුළුවන් ඇල්මේනියම් වාගෙන. තඹ කම්බි නම් අවුලක් නැහැ, ටිකක් තදට තියෙනවා. හරි යාළුවනේ, එක පැත්තක් ගලව ගත්තා. මේ තියෙන්නේ අනිත් පැත්ත. උඩ කොටස තමා තියෙන්නේ මෙතන. මේකෙත් ගම් එක තදයි ටිකක්. මේක යට කොටස මේ විදිහට සම්බන්ධ වෙලා තිබ්බේ. මේ කොටස උඩ ටික ඔයාලට පේනවා ඇති දැන් පැහැදිලිව. ඉස්සරහා කොටස වර්ටිකල් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි යාළුවනේ, මම ගම් එක පොඩ්ඩක් රත් කරගන්න උඩ කොටසේ තියෙන. මේ කොටස ගලවද්දී යාළුවනේ පොඩ්ඩක් පරිස්සමට ගලවන්න. ලොක් ටික පන්නලා මේකේ ලොක් පැන්නුවත් ගැලවෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති හොරිසොන්ටල් කොයිල් එකට ගිහින් තියෙනවා කම්බි වගේක්. මේ පින් එක වටේට පටලලා මේක ටිකක් තදට පටලලා තියෙන එක ළඟමයි තියෙන්නේ. ඒව ටික ඇදිලා එනවා. ඒක නිසා ගලවන්න බෑ මේක. ඒ කොයිල් කම්බි ටික පින් වලින් ගලව ගන්නකම්. හරි යාළුවනේ, මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මේක පැත්තකින් ඇදලා ගන්නවා. කැඩිලා තියෙන නිසා. කම්බිත් මේකේ සවුත් වෙලා තියෙන්නේ. පරණ යෝක් එකක්. හරි. මේකේ පිට පැත්තේ වෙන මොකවත් නැහැ. කම්බි දෙක විතරයි තිබ්බේ. වර්ටිකල් කොයිල් දෙක මේ දෙකට සම්බන්ධ වෙලා තිබ්බේ. සීරියස් කරලා ආයේ මේ තියෙන හොරිසොන්ටල් පැත්ත. ඒක වෙනම කොටසක්. හරි යාළුවනේ, අපේ දෝෂය කලින් ටීවී එකේ තිබ්බේ මේ කොටස් දෙකේ. අපි මේ දෙක තමයි ඇඳගත්තේ. hina වෙන්න එපා, මට පුළුවන් විදියට ඇඳේ. හරි යාළුවනේ. ඔයාලට පැහැදිලි වෙන්න මම මෙහෙම තියාගන්නවා. ඔයාලට පේනවා ඇති මේකේ මැද කොටසට විතරයි කොයිල් කම්බි ඔතලා තියෙන්නේ. මේකේ මුළුමනින්ම ඔතලා නැහැ. මේ විදිහට තමයි සෙට් වෙන්නේ. දෙපැත්තේ මුළු දෙක ඉතුරු වෙලා තියෙනවා. මැද චූටි ඉඩක් තියෙනවා. මෙහෙම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන වර්ටිකල් කොටස ආයෙ පොඩ්ඩක් අඳුර ගන්න. මේ තියෙන හොරිසොන්ටල් පැත්ත. අපි මේ පැත්තේ කම්බි ටික තමයි ගලව ගත්තේ. හරි යාළුවනේ, මේ තියෙන්නේ වයර් සෙට් වෙන දෙක. මේක මැද පින් එක මම මේ විදිහට ඇඳ ගන්නවා. ඔයාලට පේනවා ඇති මේ කොයිල් එක වයර් එකට සම්බන්ධ වෙන, බෝඩ් එකකින් එන වයර් එකට සම්බන්ධ වෙන මේ කොයිල් එක ගිහින් මෙතන උඩම තියෙන වයින්ඩින් එකට වැටලා තියෙනවා. ඒක මම මේ විදිහට ඇඳ ගන්නවා. මෙහෙම කොයිල් වටේට එතිලා ඇවිල්ලා ආය යාළුවනේ මැද කොටසක් ඉතුරු වෙලා තියෙනවා. මේ කොටස ඉතුරු කරලා තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති. ඒ ටික ඇරලා ආයේ පොටවල් ටිකක් කොතලා තියෙනවා. මේ විදිහට ඔතලා යාළුවනේ අනිත් පැත්තේ කම්බිය මෙහෙම අරගෙන තියෙනවා පිටතට. එකම කම්බියමයි යාළුවනේ මේක වටේට ඔතලා තියෙන්නේ.
ඒ කම්බිය තමයි මෙහෙම ඇවිල්ලා මේකේ මැද මේ පින් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි යාළුවනේ අපි ඒක හයි කරගමු මේ විදිහට. මම මේ විදිහට ඇඳලා පෙන්නන්නේ යාළුවනේ ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න පහසු වෙන්න. අපි ගුරුවරු නෙමෙයි උගන්වපු කට්ටිය නෙමෙයි මෙව්වා ඒක නිසා අපිට තේරෙන විදිහට තමයි කියලා දෙන්නේ. ඔයාලට මේ කවුල් වාගේ නම් පොඩ්ඩක් සමාව වෙන්න. අපිත් අමාරුවෙන් හොයාගත්තේ මෙව්වා තනියම කට්ට කාලා. මගේ යාළුවන්ටත් ඉතින් මම මේක කියලා දෙන්න හිතුවා මට පුළුවන් විදිහට. ඒකයි වීඩියෝ එක කරන්න හිතුවේ. හරි යාළුවනේ. යට කොයිල් එකත් මේ විදිහට මැදින් බෙදලා තියෙනවා. දෙපැත්තේ කොටස් දෙකත් ඉඩ ඉතුරු කරලා තියෙනවා. ඒකෙත් මෙහෙම වටේට ඔතලා අරගෙන තියෙනවා. කම්බි ටික තනි කම්බියමයි යාළුවනේ වටේට ඔතලා අරගෙන තියෙන්නේ. හරි. ආයේ මැද පින් එකෙන් ඔහම කම්බියක් ගිහිල්ලා යට කොයිල් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ කම්බිය ඔයාලට පේනවා ඇති. මම ඒකත් ඇඳ ගන්නවා. මෙහෙම කම්බිය අරගෙන මේක මෙහෙම මම උඩින් පන්නලා ගන්නවා. හරි යාළුවනේ මෙහෙම කොයිල් කම්බිය සම්බන්ධ කරලා තියෙනවා යට කොයිල් එකට. ආයේ ඒ වයින්ඩින් එකේම අනිත් පැත්තේ කම්බිය ඇවිල්ලා මේක මෙතනින් ඇවිල්ලා මේ වයර් එකට සම්බන්ධ කරලා තියෙනවා බෝඩ් එකකින් එන වර්ටිකල් වයර් එකට. මෙහෙම. හරි යාළුවනේ ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙයි මේකෙන්. මේ කොයිල් දෙක සීරියස් කරලා තියෙන්නේ මැද්දෙන් පින් එකක් දාලා තියෙන්නේ රිපෙයාර් කරගන්න. නැත්නම් කොයිල් එක ගලව ගන්න ලේසි වෙන්න එකකට එකක්. නැත්නම් තනි කම්බියම දාපුවාම කොයිල් දෙකම ගලවන්න වෙනවා මේක හදාගන්න. යාළුවනේ වෙනම ඔයාලට කියලා දෙන්නම් මේ විදිහට. ආයෙ පොඩ්ඩක් තේරුම් ගන්න ලේසි වෙන්න. මෙහෙම කොයිල් දෙක තියෙනවා. මේකේ මේ මැද පින් එක මේ කම්බිය මෙහෙම ඇවිල්ලා මැදට සෙට් වෙලා තියෙනවා. ආයේ මේ කොයිල් එකකිනුත් එක පැත්තක කම්බියක් ඇවිල්ලා මැද එකට සෙට් වෙලා තියෙනවා. කොයිල් දෙක සීරියස් කරලා අරගෙන තියෙන්නේ. ශ්‍රේණිගතව තමයි මේක අරගෙන තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ දෙපැත්ත. හරි යාළුවනේ මේක මේ විදිහට සීරියස් කරලා අමුණලා තියෙනවා. තා චුට්ටක් පැහැදිලි කරගන්න මෙහෙම මැද එකට අමුණන්නම් මම. හරි ආයේ දෙපැත්තේ කම්බි දෙක වයර් දෙකට යනවා මේ විදිහට. කොහොම තමයි යාළුවනේ යොක් කොයිල් එකේ වයින්ඩින් ටික වැටිලා තියෙන්නේ. නැත්නම් කම්බි ටික ඇවිල්ලා තියෙන්නේ. ඕකේ කම්බියක් කැඩුනොත් එහෙම මුළු කොයිල් එකේම සම්බන්ධතාවය නැතුව යනවා. හරි යාළුවනේ අපි කලින් චෙක් කරගත්තේ මල්ටිමීටරේ මේ විදිහට මේකේ තනි කොයිල් එකක් මේ තියෙන්නේ. තනි කොයිල් එකක් මෙහෙම වටේටම ඔතලා අරගෙන තියෙන්නේ. මේකේ ඔයාලා ගලවලා ඔතද්දි මේ වට ගාන ගැන සැලකිලිමත් වෙන්න. හරි යාළුවනේ මේ කම්බිය මෙහෙම ඇවිල්ලා මැදට සෙට් වෙලා තියෙන ඒකට එක මල්ටිමීටර් ප්‍රොබ් එකක් තියාගෙන මේ වයින්ඩින් එකේම අනිත් පැත්තේ කොයිල් එකට එකක් තියාගත්තාම ඕම්ස් 4ක් විතර පෙන්වලාට මතක ඇති. ඒ විදිහට යට එක චෙක් කරගන්නේ. එක කොයිල් එකක් ඒ විදිහට චෙක් කරගන්න. ආය අනිත් පැත්තේ කොයිල් එක ඒකේ කම්බි දෙක ඇවිල්ලා තියෙන තැනට දාලා චෙක් කරගන්න පුළුවන් අපිට. නැත්තම් පොඩ්ඩක් සැකයි වාගෙන ඔය කම්බි ටික පින් වලින් ගලවලම බලා ගන්නත් පුළුවන්. ආයි 4යි දෙපැත්තට මේ විදිහට සීරියස් වුණාම ඕම්ස් 8ක් විතර පෙන්නනවා. එක කොයිල් එකක ඕම්ස් 4ක් තියෙනවා කියලා හිතාගත්තොත් දෙකම එකතු වුණාම ඕම්ස් 8ක් විදිහට තමයි පෙන්වන්නේ. මේ විදිහට
මෙහෙම මැද හරියෙන් කම්බියක් කැඩුනොත් යාළුවනේ මේකේ තියෙන සම්බන්ධතාවය ඔක්කොම නැතුව යනවා. කිසිම ඕම්ස් එකක් පෙන්වන්න විදිහක් නැහැ. එහෙම වුණාම දෙපැත්තේ පින් දෙකට තිබ්බහම ඊට පස්සේ මොකේද කියලා හොයාගන්න ඔයාලට මොන කොයිල් එකේද උඩ එකේද යට එකේද කියලා හොයාගන්න ඕන නම් ඔයාලා මැද පින් එකට එක ප්‍රොබ් එකක් තියාගෙන කොයිල් එක දිග බලන් යන්න අනිත් එක කොහෙද තියෙන්නේ කියලා උඩ එකද යට එකද කියලා ඒ විදිහට හොයාගත්ත හැකි. මම මේක යාළුවනේ කම්බියක් කඩලා පෙන්නන්නම් ඔයාලට. අපි කඩන්න කලින් බලමු වැලියු එක කොහොමද පෙන්වන්නේ කියලා කොයිල් දෙකේ. හරි දෙපැත්තට මල්ටිමීටරය තියලා පෙන්නන්නම් ඔයාලට. ඕම්ස් 10ක් 8.1ක් පෙන්නනවා. හරි එක පැත්තකට ඔයාලට පේනවා ඇති 3 දශම ගානක් පෙන්නනවා. ආයි අනිත් පැත්තට අනිත් කොයිල් එකට 3.8ක් පෙන්නනවා. ඔය දෙකම එකතු වුණාම යාළුවනේ 7.4ක් පෙන්නනවා. කොයිල් නිසා පොඩ්ඩක් වැලියු එක එහෙම වෙනවා. හරි යාළුවනේ අපි මේ කම්බිය කඩලා බලමු යට කොයිල් එකට නැත්නම් යට වයින්ඩින් එකට යන කම්බිය තමයි අපි කැඩුවේ මේ කොයිල් එකේ. හරි එකක් මැද පින් එකට සෙට් වෙලා තියෙනවා මේ විදිහට. මේකේ අනිත් පැත්තෙන් ඇවිල්ලා එහා කෙරෝලේ පින් එකට සම්බන්ධ කරලා තියෙනවා කොයිල් එක. අපි බලමු දැන් දෙපැත්තට වැලියු එකක් පෙන්වනවද කියලා. ඔයාලට පේනවා ඇති කීයක්වත් පෙන්වන්නේ නැහැ. මේ කොටෝ මල්ටිමීටරයක් හින්දා නිකන් මැග් ගානක් පෙන්වනවා. හරි. ඔයාලට පේනවා ඇති උඩ කොයිල් එකේ වැලියු එක පෙන්වනවා 3.9ක්. මේ උඩ කොයිල් එකේ වැලියු එක පෙන්නුවා මේකේ උඩ කොයිල් එක හොඳයි. ආය යට කොයිල් එක අපි බලමු. අපි කඩාගත්තේ කම්බේ යට කොයිල් එකේ මම ඔයාලට පෙන්වන්න ඕන නිසා ඔයාලට පේනවා ඇති ඒකේ කිසිම අගයක් පෙන්වන්නේ නැහැ. දැන් මේ දෙක සීරියස් වෙලා තමයි දෙපැත්තේ පින් දෙකට ගිහින් තියෙන්නේ යාළුවනේ මේ විදිහට. ඒක නිසා ඒකේ කිසිම අගයක් පෙන්වන්නේ නැහැ. ඒක කම්බියක් කැඩිලා නිසා. උඩ කොයිල් එකේ අගයක් පෙන්වනවා. උඩ එක හොඳයි. අපි කඩාගත්තේ යට කොයිල් එකේ කම්බියක්. මේ විදිහට හොයාගන්න යාළුවනේ උඩ කොයිල් එක දවුල් ගිහින් තියෙන්නේ යට එකද කියලා. දෙපැත්තට තියාගත්තාම අපිට බලාගත්ත හැකි ඕක් කොයිල් එක හොඳයිද නැද්ද කියලා. මේ තියෙන්නේ හොරිසොන්ටල් පැත්තේ කොයිල් එක 4.1ක් පෙන්නනවා වම්ස්. ඒක යාළුවනේ ලේසියකට ඩැමේජ් වෙන්නේ නැහැ. ඒක ඩැමේජ් වුණත් එච් අවුට් යනවා. අපිට හදන්නත් බෑ යෝක් කොයිල් එකක් වෙනමම දානවා ඇරෙන්න. ඔතන්න බෑ ගම් දාලා අලවලා තියෙන එක. හරි යාළුවනේ දැන් මම ඔයාලට කියලා දෙන්න මේ කොයිල් එකක් කොහොමද ඔතා ගන්න කියලා. ගම් එක ගලවලා අයින් කරමු. ඔයාලට පේන්නේ නැති අස්සෙන් දාලා අරගෙන තියනවා මේක මේ විදිහට. යාළුවනේ මේ විදිහට පොටවල් ගානක් ඔතලා තියෙන්නේ. පොටවල් 35ක් වාගේ වෙන්න ඕනේ මට මතක විදිහට. ඔයාලා මේක ඔතද්දි බැලන්ස් වෙන්න ඔතන්න දෙපැත්තටම එක කොටසක් ලියා ගන්නම් මම මේ විදිහට. ඔතලා තියෙන විදිහ ඔයාලට පෙන්වන්න ඕන නිසා ආයෙ ඔයාලට පේනවා ඇති මෙහෙම මැදින් ගිහින් අනිත් පැත්තට අරන් තියෙනවා කම්බිය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31 32 33 34 35යි යාළුවනේ පොටවල් ගාන ආයි අනිත් පැත්තට මාරු කරලා තියෙනවා මේකේ. ඒ විදිහට තමයි ඔතලා තියෙන්නේ. මැද කොටසක් ඉඩ ඉතුරු කරලා පොටවල් 35යි ආයි අනිත් පැත්තට මාරු කරලා තියෙනවා. ඒ විදිහට මේකේ දෙපැත්ත මාරු කර කර අරගෙන තියෙන්නේ. මෙතන මුල්ලෙන් තමයි මාරු කරගෙන V shape එකට අරන් තියෙන වලට පේනවා ඇති. මෙහෙමම ගන්න යාළුවනේ ගන්නකොට නැත්තම් ස්ක්‍රීන් එක උඩටයි යටටයි වැඩිපුර ඇදිලා යනවා. පොටවල් ගාන හරියටම බැලන්ස් වෙන්න ගන්න එක පැත්තකට අන්බැලන්ස් වුණොත් ස්ක්‍රීන් එකේ
රූප ඇද වෙච්ච ගතියක් එනවා. ඒක නිසා හරියටම පොටවල් ගන්න ඔතද්දි පොඩ්ඩක් ඔයිට වැඩිය පිම්බිලා එන්න පුළුවන් අපි අතින්. කොහොමත් අතින් ඔතන නිසා ඒක වැඩිය ගණන් ගන්න එපා. චූටි වෙනස්කම් චුට්ටක් සිද්ධ වෙයි. උඩ කොයිල් එකේ යට කොයිල් එකේ කම්බි දෙකක් සීරියස් කරන් ඉස්සරලා මැද පින් එකට අමුණලා. නැත්තම් ඔයාලට මේක මුලින්ම ගලවද්දි හොඳට මතක තියාගන්න එච්චරයි. මාක් එකක් දාගන්න. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. බය නැතුව ගලවලා පොටවල් ගන්න ඔතලා අමුණන්න. මේ කොයිල් එක මුළුමනින්ම දිරලා තිබ්බොත් යාළුවනේ කඩෙන් කම්බි ගෙනල්ලා ඔතන්න. මේ කම්බි සයිස් එකටම ගන්න. කම්බිය දිග ඇරලා බලන්න මැනලා කොච්චර දිගයිද කියලා. නැත්තම් පොටවල් ගන්න ඔතන්න. ඔතල තිබිච්ච පොටවල් ගන්නම කම්බිය සයිස් එක තමයි මෙතෙන්ට අදාළ වෙන්නේ. මේ දෙපැත්තේ පින් දෙක වයර් පෑස් වෙන දෙක. මේ දෙක සීරියස් කරලා ගන්න යාළුවනේ කොයිල් දෙක. මේකෙන් සීරියස් වෙලා තියෙන කොයිල් දෙක එකට ඇමිනිලා හරි යාළුවනේ අපි දිග අර ගන්න කොයිල් එක රිජි ෆෝම් එකක හරි ලේසියෙන් ලෙහා ගන්න පුළුවන්. ඒක ඔතා ගන්න මේ විදිහට. හරි යාළුවනේ අපි දැක්කා කොයිල් එකේ දෙපැත්තක් ඔතලා තියෙනවා. මැද්දෙන් ඉඩ චුට්ටක් ඉතුරු කරලා දෙපැත්තත් ඉතුරු කරලා මැදට වෙන්න තමයි ටික ටික ඔතලා තියෙන්නේ. ඒක මේ විදිහට ඔතා ගන්න යාළුවනේ. ඔයාලා ගන්න රිජි ෆෝම් කෑල්ලක් හරි ටිකක් දිග බට කෑල්ලක් හරි පොටවල් ගන්න දෙපැත්තට බැලන්ස් වෙන්න මෙහෙම ඔතා ගන්න. මම මේ පෑන කොතන ඔයාලට උදාහරණයක් විදිහට පැහැදිලි කරන්න ඕන නිසා අපිට ඊට පස්සේ එක පැත්තක ඔතලා තිබිච්ච වට ගන්න මේකේ එක පැත්තකින් ලෙහලා ගත්ත හැකි මේ විදිහට. ඒ පැත්තෙන් ලෙහලා අරන් එක පැත්තකට ඔතනවා. ආයේ අනිත් පැත්තේ තිබිච්ච වට ගන්න ලෙහලා අරන් අනිත් පැත්තේ ඔතනවා. යාළුවනේ මේ විදිහට එක පැත්තක කොයිල් ගන්න මේකේ එක පැත්තක ඔතන්න අනිත් පැත්තේ කොයිල් ගන්න අනිත් පැත්තේ ඔතන්න. මෙහෙම මාක් එකක් දාගන්න මේක ලෙහා ගන්න කලින් කොයිල් එක ලෙහන්න කලින් මාක් කරගන්න යාළුවනේ. කම්බි මේකට වැටිලා තිබිච්ච පරතරය එතනින් එහා ගන්න එපා. පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ගන්න එපා. ඔයාලට මේක අමුණද්දි ආයෝක් එකට අමුණද්දිත් පොඩ්ඩක් අපහසුතාව සිද්ධ වෙන්න පුළුවන්. කොයිල් මේ විදිහට පිට් වෙන්නම ඔතන්න දෙපැත්තම මේ හැම තැනම එකම මට්ටමක තියාගන්න කම්බි ඔතද්දි වට ගන්න. තැන් වලින් පිම්බිලා තිබ්බොත් අපිට ටිකක් අමාරුයි මේක ආපහු හමුන ගද්දි. ඔයාලට පේන්නේ නැති මේකේ ඇල්මේනියම් කම්බි තියෙන්නේ සුදු පාට. ඉක්මනට මේවා ඔක්සයිඩ් වෙලා වගේ කැඩිලා යනවා. මේකටත් ඒකමයි වෙලා තියෙන්නේ. කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට මෙහෙම පිටපැත්තෙන් කම්බිය කැඩිලා වගේ තියෙනවා දැක්කොත් එහෙම මේක ලෙහන්න ඕනේ නැහැ. ලෙහනවට වැඩිය ලේසි. ඕක යාළුවනේ අපේ යාළුවෙක් අහලා තිබ්බා මේක මම පාවිච්චි කරන බහුත් එක මොකක්ද කියලා. මේ වාගේ නෝමල් එකක් පාවිච්චි කරන්නේ ඇඩ්ජස්ටබල් එකක් 1100ක් 1000ක් විතර වගේ මුදලක් තමයි වෙන්නේ. ආයේ මේ ඊයන් වර්ග ටික තමයි මම පාවිච්චි කරන්නේ. SKC එක AE එකයි. ආයේ ප්ලක්ස් ටිකක් මේකේ වැඩිපුර තියෙනවා. ටිකක් හොඳ ඊයන් එකක්. ගානක් ටිකක් අඩුයි. ඊගාවට මේක තියෙනවා AE එක. SKC නම් ටිකක් නමට ගණන්. හරි යාළුවනේ මෙහෙම කම්බි කෑල්ල කැඩිලා තිබ්බොත් ඔක්සයිඩ් වෙලා වගේ එක පොටක් මෙහෙම ලෙහලා ගන්න අරගෙන මේක හොඳට සුද්ධ කරගන්න ඕනේ වටේට. මෙහෙම සම්බන්ධ කරන්න ඔයාලට කම්බි කෑල්ලක් දාලා පුළුවන් නම් ඒත් අවුලක් නැහැ පාස්සලා ගන්න. ඇල්මේනියම් වාගේ නම් ඉතින් පාස්සන්න මොකවත් කරන්න බෑ. එහෙම වුණාම පොඩ්ඩක් ලෙහලා ගන්න ඕනේ මෙහෙම එක පොටක්. ලෙහලා අරගෙන කම්බිය සුද්ධ කරන්න බ්ලේඩ් එකකින් හරි මොහොකින් හරි සුද්ධ කරලා මෙහෙම ගැට ගහලා දාන්න. තඹ වාගේ නම් ඊයන් ටිකක් තියන්න. මේ විදිහට සූර ගන්න යාළුවනේ. සූරන්න නැතුව නිකන් ඔතන්න එපා. මේක වටේට ගාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ෂෝට් වෙන්නේ නැති වෙන්න කොයිල් නිසා. ඒ ගාඩ් එක මේ විදිහට සුද්ධ කරලා අයින් කරලා දාන්න.
අයින් කරපුවාම මේක ඇල්මීනියම් කම්බියක් නිසා ඔයාලට පේනවා ඇති සුදු පාටට වටේ තියෙන පොත්ත ගැලවිලා ගියා. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට අඹරලා දාන්න ස්ලීවින් කෑල්ලක් දාන්න මේකට ෂෝට් වෙයි කියලා හිතෙනවා නම් ලීක් වෙයි කියලා හිතෙනවා නම් ඔතනින් වටේ කොයිල් එකේ වදී කියලා හිතෙනවා නම් ස්ලීවින් කෑල්ලක් දාන්න. හරි යාළුවනේ අපි ආයෙ පරණ ටීවී රිපෙයාර් එකට යමම මේ විදිහට රිජිෆෝම් එක කොටා ගත්තා. මේකේ තියෙන වට ගානම රිජිෆෝම් එකේ දෙපැත්තට වට ගාන දාගත්තා. ආයෙ කොයිල් එකට ඔතා ගද්දි මට ලේසි වෙන්න මම මේ තියෙන කොයිල් එකම දිග ඇරලා කැඩිච්ච තැන පාස්සලා යමුනන්න යන්නේ යාළුවනේ. භාගයක් විතර ලෙහන් යද්දි මට හම්බුණා කැඩිච්ච තැන කොයිල් කම්බිය දෙකට කැඩුණු තැන. මේකේ නම් තියෙන තඹ කම්බිමයි. පේපර් කටර් තලයකින් මේ විදිහට මම සුද්ධ කරගන්නවා. යෝක් කොයිල් එකක් වෙළඳපොලෙන් ගන්න ගියාම යාළුවනේ අපිට 3500ක් 4500ක් වාගේ අතර මුදලකට තමයි ගන්න වෙන්නේ. ඊට වැඩිය මේක ලේසි කිසිම ගැටලුවක් නැහැ. ලෙහලා උතණ්ඩයි තියෙන්නේ. එපා වෙනවා. ඉතින් පොඩ්ඩක් කට්ටක් කණ්ඩ වෙනවා උතණ්ඩ ගියාම. සමහර වෙලාවට කම්බි කැඩිලා යනවා. හරිය මෙහි පැටලිලා. ඒක නිසා මොකේක හරි ඔතා ගන්න කම්බි ටික ලෙහද්දී මේ විදිහට පේපර් කටර් තලයකින් මම කම්බිය වටේ තියෙන ගාඩ් එක සුද්ධ කරලා අයින් කරගත්තා. මේක මේ කම්බිය තඹ නිසා යාළුවනේ මට ඊයන් ටිකක් තියාගන්න පුළුවන් ලේසියෙන්ම. ඇල්මීනියම් වාගේ නම් හොඳට අඹරලා ඔතා ගන්න ගැලවෙන්නේ නැති වෙන්න හොඳට සම්බන්ධ වෙන්න කම්බි දෙක ඔතා ගන්න. තඹ කම්බියක් නම් චුට්ටක් ඔතලා ඊයන් බින්දුවක් තිබ්බත් ඇති. ගැලවෙන්නේ නැහැ ලේසියකට. ඩිස්කනෙක්ට් වෙන්නේ නැහැ. හරි යාළුවනේ මේ විදිහට ඊයන් ටිකක් තියාගන්නවා. ස්ලීවින් කෑල්ලක් දාලා රත් කරගමු අපි. සමහර විට යාළුවනේ ඔය කොයිල් එක 3-4 පොලකින් කැඩිලා තියෙන්න පුළුවන්. 7-8 පොලකින් කැඩිලා තියෙන්න පුළුවන් ඇල්මීනියම් වාගෙන. තඹ කම්බියක් නම් ලේසි පාස්සන්න. ඇල්මීනියම් වාගෙන ටිකක් අමාරුයි. එහෙම වුණොත් කම්බි ටිකක් ගෙනල්ලා ඒ සයිස් එකේ මේ ගේජ් එකටම කම්බි ටිකක් ගෙනල්ලා අමුණන්න. වට ගන්න ඔතලා අමුණන්න යාළුවනේ. බය වෙන්න දෙයක් නැහැ. යෝක් කොයිල් එක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ටීවී එකේ. රූප පොඩ්ඩක් එහාට මෙහාට වෙයි. පොටවල් ගාන හරියට ඔතන්න ඒක නිසා. හරි යාළුවනේ මම මේ විදිහට ඔතා ගත්තා යෝක් කොයිල් එක. උඩ කොටසේ තමා මේකේ ඩැමේජ් එක තිබ්බේ. රූපවල කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමුගන්නම්. කියලා දීපු දේවල් තේරුණාද දන්නේ නැහැ. මම දන්න ටික ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා හිතුණා. ඒකයි මේ විදිහට ගෙනාවේ. හරි යාළුවනේ අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.